හායි කොහොමද ඔයාලට? ඔන්න මං අද ඔයාලට හරියටම කිලෝ එකක් වෙන්න විදිහට බටර් කේක් එකක් හදන විදිහ තමයි අරගෙන ආවේ. ඉතින් අපිට මේ බටර් කේක් එක හදාගන්න අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවාද මේ බටර් කේක් එක හදාගන්න අපිට අවශ්‍ය දේවල් කියලා. මම මෙතන අරන් තිනවා බටර් ග්‍රෑම් 280ක් අරන් තිනවා. පාන් පිටි ග්‍රෑම් 280ක් අරන් තිනවා. සීනි ග්‍රෑම් 280ක් අරන් තිනවා. වැනිලා තේ හැඳි දෙකක් අරන් තිනවා. කිරි ටිකක් අරන් තිනවා. ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන් ඔයාලට. මෙතන බිත්තර 5ක් අරන් තිනවා. සාමාන්‍ය ප්‍රමාණය බිත්තර 5ක් අරන් තිනවා. හරි. දැන් අපි බටර් කේක් එක හදාගන්න අපිට අවශ්‍ය දේවල් ටික අපි දැක්කා. අපි දැන් බටර් කේක් එක කොහොමද හදන්නේ කියලා බලමු. එහෙනම් අපි යමු බටර් කේක් එක හදන්න. ඉතින්ලා මම කරන්නේ මම මෙතන පාන් පිටි අරන් තියෙන ඉතින් ඔයාලට කේක් පිටි ගන්නත් පුළුවන්. පාන් පිටි හරි කේක් පිටි හරි දෙවර්ගයෙන් එක පිටි වර්ගයක් ගන්න. මම මේ පිටි ටිකට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් තව පොඩ්ඩක් දාලා මම මේක 3 සැරයක් හොඳට හලා ගන්නවා. ඉස්සෙල්ලා මේක 3 සැරයක් හලාගෙන අපි මේක හුලං වදින්න නැති වෙන්න පැත්තකින් තියලා තියාගන්නවා. ඕන මම දැන් බේකින් පවුඩර් තේ හැඳි දෙකක් දාගන්නවා. ඕන මම තේ හැඳි දෙකක් දාගත්තා බේකින් පවුඩර්. තේ හැඳි දෙකකුත් තව පොඩ්ඩක් වගේ මම දාගන්නවා. පිටි ටික ටික දාලා මේක හලා ගන්නවා. ඉතින් ඔයාලා මේ විදිහට තුන් පාරක් අනිවාර්යයෙන්ම පිටි ටික හලා ගන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ කේක් එක හොඳට සොෆ්ට් එකට එන්නේ. ඉතින් ඒ නිසා හොඳට පිටි ටික හලා ගන්න. දැන් ඔයාලා පිටි ටික හලා ගත්තට පස්සේ මේ විදිහට හොඳට හුලං වදින්න නැති වෙන්න පිටි ටික මේ විදියට කොළ කෑල්ලෙන් හොඳට නවාගෙන හොඳට හුලං වදින්න නැති වෙන භාජනයක් ඇතුලෙන් තියලා පැත්තකින් තියලා තියන්න ඕන. මම මේ අරන් තියෙන්නේ බටර් ග්‍රෑම් 280. මම දැන් ඒ ටික දාගන්නවා බෝල් එකට. දාගෙන සීනි ටිකත් එක බීට් කරගන්න යන්නේ. දැන් ඔන්න මම බටර් ටික දාගන්නවා. බටර් ග්‍රෑම් 280ක් මෙතන තියෙනවා. ඒ ටික දාගත්තා. මෙතන සීනි ග්‍රෑම් 280ක් තියෙනවා. මම දැන් සීනි ටිකක් දාගන්නවා මේකට. ඔයාලා සීනි ගනිද්දී අනිවාර්යයෙන්ම මේ වගේ පොඩි කැට සීනි ගන්න. ලොකු කැට සීනි ගත්තොත් ඔයාලා පොඩ්ඩක් ගොඩාක් කුඩු වෙන්න නෙවෙයි පොඩ්ඩක් කුඩු කරලා ගන්න බ්ලෙන්ඩරේට දාලා. මම දැන් සීනි ටිකක් දාගන්නවා මේකට. ගත්තු සීනි ප්‍රමාණය සීනි ටිකක් දාගන්නවා. මම දැන් මේක ස්පැචුලා එකෙන් පොඩ්ඩක් මෙහෙම මේක කරනවා. ඔයාලට පේනවා ඇති මේ බටර් වල ප්‍රමාණය මට කියන්න බැරි වුණා. මේ බටර් ඔයාලට පේනවා ඇති මේ ස්පැචුලා එකෙන් මේ කපන්න පුළුවන් ගානට. ඔයාලා දන්නවනේ හයිය අපි ෆ්‍රිජ් එකේ දැම්මහම බටර් එකක් මේ විදිහට ස්පැචුලා එකෙන් මේ විදිහට කපන්න බෑනේ. ඉතින් ඒ නිසා ඔයාලා මේ බටර් ගන්නකොට කාම්බර උෂ්ණත්වයේ තියෙන බටර් ගන්න බිත්තර හැමදේම මෙහෙමයි. ඉතින් මෙන්න මේ වගේ මේ ස්පැචුලා එකෙන් කපන්න පුළුවන් සයිස් එකට තමයි අපි බටර් ගන්න ඕනේ. එතකොට තමයි අපිට හරි පදමට හරියම මිශ්‍රණයට මේ කේක් එක හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් බටර් ටික ස්පැචුලා එකේ මේ විදිහට පොඩ්ඩක් මික්ස් කරගන්නවා. මොකද මෙහෙම මික්ස් කරන්නේ සීනි බටර් එක සැරේට අපි බීට් කරන්න ගියොත් බීටර් එකෙන් මේ සීනි ටිකයි බටර් ටිකයි විසි වෙනවා. ඒ නිසා ඒක වළක්ව ගන්න තමයි අපි මේ විදිහට පොඩ්ඩක් කවලම් කරගන්නේ. දැන් අපි මේක එක සැරේට මේ උඩ තියම්ම මේක ඔන් කරගෙන මේකට දාන්නේ නැහැ. අපි භාජනයට දාන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම මේ ටික විසි වෙනවා. ඒ නිසා අපි මෙහෙම මිශ්‍රණේ තියාගෙන තමයි මේක ඔන් කරගන්නේ. මම එකට දාගන්නවා. එකට දාගෙන තමයි විනාඩි 2ක් වගේ මේකේ කලර් එක වෙනස් වෙනකන් බීට් කරගන්නවා. විනාඩි 2ක් වගේ අපි හොඳට බීට් කරගන්න ඕන. එක පැත්තකට බීට් කරන්න ඔයාලා.
මෙන්න මේ විදිහට බීට් වෙච්ච නැති බටර් ටික අරගෙන මෙන්න මේ වගේ මැදට අරගෙන දාගෙන ආයෙ බීට් කරන්න ඕන. ඉක්මනට බීට් කරන්න ඕන. මොකද අවුව වැටුනොත් එහෙම මේ බටර් ටික දිය වෙනවා. ඒ නිසා මේ විදිහට මම දැන් ඊතුරු සීන් ටිකත් එකතු කරගන්නවා. දැන් ඊතුරු සීන් ටිකත් එකතු කරගෙන පොඩ්ඩක් මේ විදිහට මික්ස් කරගෙන බීටරෙම මෙහෙම මික්ස් කරගෙන මේක එකට දාලා පළවෙනි ස්පීඩ් එකේ තමයි බීට් කරන්නේ. හරි දැන් ඔයාලට පේනවා ඇති ලා පහටක් ඇවිල්ලා තියෙනවා අපේ බටර් එකයි සීනි ටිකයි. දැන් අපි මේ බීට් කරගත්ත ඇති. දැන් අපි විතරේ දාලා මේක බීට් කරන්න ඕන. හරි මම දැන් විතරයක් දාගන්නවා මේකට. විතරයක් දාගෙන අපි මේක විනාඩි 2ක් වගේ ආයෙ බීට් කරගන්න ඕන. විතරේ අපි දැන් මේක බීට් කරමු. මම මේක එළියෙන් දැන්නේ මේ බටර් කේක් එක හදාන්න. එතකොට බටර් ටික පොඩ්ඩක් ඉක්මනින් දිය වෙනවා. ඉතින් ඔයාලා ඇතුළේ ඉඳන් හදනකොට එහෙම වෙන්නේ නැහැ. ඔයාලා ගේ ඇතුළේ වගේ ඉඳන් හදනකොට බටර් ඉක්මනට දිය වෙන්නේ නැහැ. එතකොට රස්නේ අඩු වෙන්නේ. ඉතින් මම දැන් මේක එළියෙන් ඉඳන් හදන නිසා බටර් ටික චුට්ටක් දිය වෙනවා. ඉතින් ඒ නිසාම ඉක්මනට මේක හදනවා. ඉතින් ඒ වුණාට එහෙම පොඩක් දිය වුණාට ප්‍රශ්නයක් නැහැ. අපි පිටි දාලා ගන්නකොට ඒක හරියනවා. බිත්තර ටික හොඳට බීට් වුණාම තමයි කේක් එක හොඳට සොෆ්ට් එකට එන්නේ. හරි මම දැන් බීට් කරගෙන ඉවරයි. මේ භාජනේ පිට් ටිකක් දාලා අපිට කවලම් කරන්න බෑ. ඒ නිසා මම වෙන බෝල් එකකට මේක මාරු කරගන්නවා. හරි මම දැන් මෙන්න මේ ලොකු බෝල් එකට මේ බිත්තරයි අපේ බිත්තර බටර් මිශ්‍රණය දාගත්තා. පොඩ්ඩක් තෙල් වගේ ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට ඒක බය වෙන්න එපා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි පිටි ටික දාලා කවලම් කරාට පස්සේ ඒක හරියනවා. හරි මේ තියෙන්නේ 3 සැරයක් හලාපු පිටි ටික. මම දැන් පිටි ටික මේකට දාගන්නවා. මම ඔක්කොම පිටි ටික එක සැරේ දාගන්නවා. දාගෙන ඔයාලා දැන් මේක මේ එක අතකට තමයි මේක ෆෝල්ඩ් කරන්න ඕන. එක අතට නැතුව එක අතකට ඔයාලා මේක ෆෝල්ඩ් කරන්න ඕන. මම දැන් මේකට මේ තියෙන වැල්ල තේ හැඳි දෙකත් එකතු කරගන්නවා. වැල්ල දාගෙන ඔයාලා මේක එක අතකට මෙන්න මේ ස්පැචුලා එකකින් ෆෝල්ඩ් කරන්න. දැන් ඔයාලගේ oven එක මේ වෙලාවේ ප්‍රීහීට් වෙලා තියෙන්න ඕන විනාඩි 10ක්. ඒ වගේම ඔයාලගේ කේක් ට්‍රේ එකත් ලෑස්ති කරලා තියෙන්න ඕන මේ වෙලාවේ. හරි මම දැන් ස්පැචුලා එක තියලා මේ කේක් එක විනාඩියක් වගේ බීට් කරගන්නවා බීටරේ තියලා. එතකොට අපිට හොඳ කේක් එකක් හොඳ සොෆ්ට් කේක් එකක් හදාගන්න පුළුවන්. එක පැත්තකට තමයි මම බීට් කරන්නේ. විනාඩියක් වගේ හොඳට බීට් කරන්න ඕන මේක. පිටි තියෙනවා නම් ඒ ටික මෙහෙම ඔයාලා වටේ ගන්න අරගෙන ආයේ බීට් කරන්න මැදට දාලා. ඔයාලට පේනවා ඇති කේක් බැටර් එක අපේ පොඩ්ඩක් ඝනයි. මම මේකට කිරි පොඩ්ඩක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් පිටි කිරි දිය කරලා දාගන්න පුළුවන්. අයියෝ මෙහෙම බීට් කරන එකෙන් දිය වෙලා නැති පිටි කැට තියෙනවා නම් මික්ස් වෙලා නැති පිටි කැට තියෙනවා නම් ඒ ටික හොඳට මික්ස් වෙනවා. ඒ නිසා ඔයාලා එක පැත්තකට අනිවාර්යයෙන්ම බීට් කරගන්න අන්තිමටම මිශ්‍රණය. එතකොට හොඳ සොෆ්ට් එකට අපිට කේක් එක හදාගන්න පුළුවන්. මම මේ අරන් තියෙන අඟල් 9.9 ට්‍රේ එකක්. මම මේකට මේ ඔයිල් පේපර් එකක් දාලා හොඳට බටර් ගාගෙන තියෙන්නේ. මම දැන් මේකට කේක් බැටර් එක දාගන්නවා. ඉතින් ඔයාලට මේකට අඟල් 8.8 බේකින් ට්‍රේ එකක් උනත් දාගන්න පුළුවන්. මේක කිලෝ 1යි ග්‍රෑම් 250ක ට්‍රේ එකක්. ඉතින් මේකෙත් අපිට සාමාන්‍ය ප්‍රමාණය උසකට අපිට බටර් කේක් එක හදාගන්න පුළුවන්.
හරි දැන් අපි කේක් එක ට්‍රේ එකට දාගත්තට පස්සේ කේක් බැටර් එක අපි මෙන්න මේ විදිහට තුනී කරගන්න ඕන අනිවාර්යයෙන්ම. මෙන්න මේ විදිහට තුනී කරගන්න ඕනේ. නැත්නම් එක පැත්තක් ඉස්සිලා එක පැත්තක් අඩුවෙන් එන්න පුළුවන්. ඒ නිසා හොඳට කේක් බැටර් එක ට්‍රේ එකේ තුනී කරගන්න. මම දැන් තුන් සැරයක් වගේ ටැප් කරගත්තා. දැන් අපි මේක සෙල්සියස් අංශක 160ට දාන්න ඕන විනාඩි 30ක් වගේ අපි දාලා බලමු. විනාඩි 35ක් 40ක් වගේ යනවා කේක් එකක් බේක් වෙන්න. හරි ඔන්න මං කේක් එක බේක් කරගත්තා. මට මේ කේක් එක බේක් කරගන්න විනාඩි 40ක් හරියටම ගියා. මම සෙල්සියස් අංශක 160ට බේක් කරගත්තේ. ඉතින් ඔයාලගේ oven වල ඒ වෙලාව වෙනස් වෙන්න පුළුවන් oven එකේ තත්ත්වය අනුව. ඉතින් ඔයාලා පොඩ්ඩක් බලන්න ටූත් පික් එකක් ගහලා එහෙම පොඩ්ඩක් විනාඩි 30ක් විතර දාලා බලලා ටූත් පික් එකක් ගහලා බලන්න ඔයාලා ඇතුලේ තෙතමනේට තියෙනවද කියලා. ටූත් පික් එක තෙතමනේට එනවනම් ඔයාලා තව විනාඩි 10ක් විතර ආපහු බේක් වෙන්න දාන්න. මේ තියෙන අද මං හදාගපු බටර් කේක් එක ඉතින් හොඳට තියෙනවා ඔයාලට පේනවා ඇති බටර් කේක් එක. අපි දැන් මේක ගලවලා බලමු. හරි ඔන්න අපේ බටර් කේක් එක හරියටම කිලෝ එකයි ග්‍රෑම් 24ක් තියෙනවා. ඉතින් මෙන්න අපි දැන් මේක කපලා බලමු. මොන විදිහට තමයි බටර් කේක් එක තියෙන්නේ. හරි දැන් අපි කේක් එක කපලා බලමු. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණය කැරි වලට ඔයාලට කපා ගන්න පුළුවන්. සොෆ්ට් එකට තියෙනවා ඔයාලට පේනවා ඇති බටර් කේක් එක. එහෙනම් අපි බලමු රස කොහොමද කියලා. ඇත්තටම හරිම රසයි. කඩේ බටර් කේක් වගේමයි. එහෙනම් ඔයාලා කඩේ බටර් ගාලෙම පොඩි කැමැත්තක් ගන්න.